Hi everyone, good evening. Can you hear me? Adama Hinada. Yes. Can you? Okay, right. Thank you. So once again, good evening. I think පුතාලා අද අපි කරන්නේ මේ කෝස් එකේ ඔරියන්ටේෂන් එක කෝස් එක කොහොමද වෙන්නේ කෝස් එකේ මොනවාද ඉන්ක්ලූඩ් වෙන්නේ මොකක්ද අන්තර්ගතය මෙන්න මේ ටික තමයි අපි අද සාකච්ඡා කරන්නේ. එතකොට ඔයාලා දන්නවා ඔයාලට මගේ ප්‍රසන්ටේෂන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනවද? ඔව් පේනවා. හරි. right. thank you. හරි. එතකොට අද මම කිව්වා වාගේ එතකොට මේ කෝස් එක ෆලෝ කරද්දී ඔයාලට මොකද්ද මේ කෝස් එකෙන් ගන්න පුළුවන් right so welcome to our AI journey so today we will discuss goal of the this course and also the uh, road map එක එතකොට මේක 8 week course එකක් එතකොට මේ 8 week ඇතුළත අපි මොකද්ද කරන්නේ week එකෙන් week එක මොකද්ද කරන්නේ කියන ටික සාකච්ඡා කරනවා. එතකොට මේ කෝස් එකේ වැලියු එක. මොකද්ද ඔයාලට අවසානයේ මේ කෝස් එක හදාරපුවාම ලැබෙන වැලියු එක මොකද්ද කියලා අපි අද කතා කරනවා. හරි. So first of all, I will introduce myself. Okay. So මම දිනේෂ් අබේසිංහ. එතකොට senior AI machine learning engineer කෙනෙක් හැටියට වැඩ කරනවා. visiting lecturer කෙනෙක්. එතකොට AI machine learning researcher කෙනෙක්. එතකොට සහ ඔයාලට මං ගැන වැඩි විස්තර හොයාගන්න ඕන නම් කොහොමද ඔයාලා දැනගන්න ඕනේ ඔයාලගේ කවුද ලෙක්චර් කන්ඩක්ට් කරන්නේ කවුද කියන එක. ඒ ගැන ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් LinkedIn එකේ සර්ච් කරන්න. එතකොට මගේ විස්තර ඔයාලට තව වැඩි දුර දැනගන්න පුළුවන් වෙයි. එතකොට මම ඔයාලට කියනවා ඔයාලා AI කෝස් එකක් කරන්නේ මේ AI කෝස් එක ෆලෝ කරද්දී AI ගැන ඉන්ට්‍රස්ට් වෙන්න ඒ ගැන අප්ඩේට් වෙන්න. එතකොට මේ මම AI ගැන ලියපු ආටිකල් 700කට ආසන්න ප්‍රමාණයක් 700කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේවා ඔක්කොම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ආටිකල්. ඔයාලට ඉන්ට්‍රෙස්ට් නම් කියවන්න. විස්තර තියෙනවා. බලන්න ලින්කින් එකේ. මං කවුද කියලා චුට්ටක් හොයලා බලන්න ඔයාලගේ කෝස් එක කරන්නේ කවුද කියන එක. හරි. හරි. මම වැඩි දුර ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි කතා කරමු කෝස් එකේ විස්තර. එතකොට මේ කෝස් එක මේන්ලි ෆෝකස් කරලා තියෙන්නේ undergraduate ලටයි after A level students as well as a fresh graduate and also the educators. එතකොට මෙන්න මේ sectors තුන හතරටම සෙට් වෙන විදිහට ගැලපෙන විදිහට තමයි මේ කෝස් එක හදලා තියෙන්නේ. එතකොට මේ කෝස් එක සමහර කට්ටිය ස්ටුඩන්ට්ස්ලා ඉන්න පුළුවන් මෙතන undergraduateලා after A levelලා ඒක educatorsලා. එතකොට සමහර කට්ටිය ඉන්න පුළුවන් වර්ක් කරන කට්ටිය. එතකොට ඒ කට්ටියට ප්‍රශ්නයක් නැහැ. මේ ජෙනරල් AI knowledge එක AI එක වැඩ කරගෙන යන්නේ කොහොමද කියන මූලික දැනුම ඔයාලට මෙන්න මේ කෝස් එක හරහා ගන්න පුළුවන්. එතකොට ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් නම් එක්ක අන්ග්‍රැජුවේට් කෙනෙක් නම් කොහොමද ඔයාලගේ කැරියර් පාත් එක හදාගන්නේ? ඔයාලා ඉන්න තැනින් කොහොමද AI ටූල් පාවිච්චි කරලා ඔයාලගේ කැරියර් පාත් එක හදාගන්නේ? ස්ටුඩන්ට් කෙනෙක් නම් කොහොමද ඔයාලගේ ස්ටඩීස් වලට මේක පාවිච්චි කරගන්නේ කියන මූලික අවබෝධය මේ ඔයාල කට්ටියටම පොදුවේ ෂෙයා කරගන්න පුළුවන් හැටියට තමයි මේ කෝස් එක හදලා තියෙන්නේ. right. සෝ ඔයාලා දන්නවා දැන් මේ වෙද්දී මුළු ලෝකෙම AI ගැන කතා වෙනවා. එතකොට මේ AI ගැන කතා වෙද්දී ඔයාලා දන්නවා මේ දවස්වල ලංකාවේ කම්පැනිස් ගොඩක් IT සෙක්ටර් එකේ ලේ ඔෆ් එකක් යනවා. එතකොට ඒ කියන්නේ 50ක් විතර සමහර කම්පැනිස් වල කට්ටිය අයින් වෙනවා. අයින් කරනවා. එතකොට ඒකට ප්‍රධාන හේතුවක් කියලා තියෙනවා මේ AI. IT වලට විතරක් නෙමෙයි. ඔයාලගේ ජොබ් එක රැක ගන්න ස්ටඩීස් වලට එතකොට ඔයාලගේ ළමයිගේ අනාගතයකට මේ AI කියන දේ දැන් රීප්ලේස් වෙලා ඉවරයි. කියන්නේ මේ දැන් අපි ඉස්සර ඉන්ටර්නෙට් ගැන කතා කරා. ඉන්ටර්නෙට් එකට සමහරු ඉන්ටර්නෙට් එද්දී ආපු මුල් කාලේ සමහරු ඒ ගැන
නිකන් වැඩියු තැකීමකින් කතා කරේ නැහැ ඉන්ටර්නෙට් එක ගාලා හිටියා. හැබැයි AI ගැනත් සමහරුන්ගේ තැකීම එහෙමයි දැනට. හැබැයි ලෝකේ ගොඩක් වෙනස්. ලෝකේ යන්නේ AI එක්ක දැන්. දැන් ඔයාත් දන්නවද එක එක කාලට එක එක ජෙනරේෂන් ආවා. ට්‍රාන්සිස්ටර් හොයාගත්තා. ඒ වගේ එක එක ජෙනරේෂන් එද්දි වෙනස් වුණා. දැන් මේ ජෙනරේෂන් එක AI වලට පත් වෙලා ඉවරයි. එතකොට මේ ගැන අපි වැඩිදුර කතා කරමු. ඔයාලගේ කැරියර් පාත් එක වැඩි දියුණු කරගන්න. එතකොට ඔයාලගේ පර්සනල් ලයිෆ් එක කියන්නේ ඩේ ටු ඩේ ලයිෆ් එක කොහොමද මැනේජ් කරගන්නේ? ඔයා දන්න සමහර කට්ටිය මෙතන ඇති ගොඩක් ඒ කියන්නේ පර්සනල් ජීවිතේ ගොඩක් හය පොසිෂන් වල වැඩ කරන කට්ටිය. එතකොට ඒ කට්ටියට කොහොමද මේ ටයිම් එක මැනේජ් කරගන්නේ? AI ටූල් හරහා කොහොමද මේක කරගන්න පුළුවන්? එතකොට as a my personal experience මම සීනියර් ඉංජිනේර කෙනෙක් හැටියට එතකොට මට ගොඩක් වැඩ තියෙනවා දවසේ බැලන්ස් කරගන්න. එතකොට ලෙක්චර් කෙනෙක් හැටියට එතකොට මේ බැලන්ස් කරන මගේ ලයිෆ් එක බැලන්ස් කරගන්න මම ගොඩක් AI පාවිච්චි කරනවා. ඒ වගේම කියන්නේ ප්‍රොජෙක්ට් වලට වගේම ලයිෆ් බැලන්සින් වලටත් AI පාවිච්චි කරනවා. කොහොමද ස්ටඩීස් කරන්නේ? ඒ වගේ ඔයාලටත් පුළුවන් අන්න එක්ස්පෝස් එක මෙන්න මේ කෝස් එක හරහා ඔයාලගේ ජීවිතයට ගන්න. හරි. එතකොට කෝස් ස්ට්‍රක්චර් එක ගැන මම එක්ස්ප්ලেইন කරන්නම්. මේක ගොඩක් ફોකස් කරේ ළමයි ගිල්ලීම එක්ක සිංහල වලට. සිංහල ඉංග්ලිෂ් මික්ස් එකකින් තමයි කෝස් එක කරන්නේ. ෆුල් ඉංග්ලිෂුත් නෙමෙයි ෆුල් සිංහලත් නෙමෙයි මික්ස් එකකින් තමයි කෝස් එක කරන්නේ. එතකොට ලැන්ග්වේජ් එක. හරි ඊට පස්සේ 8 week කෝස් එකක් හැම සතියකම පැය දෙකක් කරනවා. එතකොට අපි කරන්නේ සන්ඩේ 7 to 9 pm තමා අපි මේ කෝස් එක කරන්නේ. එතකොට මේ කෝස් එක කරද්දී මේකට ඔයාලට ලෙක්චර් මැටීරියල් හම්බ වෙනවා, ලයිව් ඩෙමෝස් හම්බ වෙනවා, ඒ වගේම ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් ඔයාලා කරන්න ඕනේ. ඒ කියන්නේ මම ඔයාලට දෙයක් කරලා පෙන්නනවා ඊට පස්සේ මම ඔයාලට අසයින්මන්ට් එකක් දෙනවා. මොකද මේක not theory full theory class right මේක ඇවිල්ලා ඔයාලත් වැඩ කරන්න ඕනේ. මොකද නැත්තම් මේ කෝස් එකේ ෆුල් අවුට්පුට් එක ඔයාලට ගන්න බැරුව යනවා. නිකන් තියරි ක්ලාස් එකක් වගේ මම මෙතන තනියම මම කියවලා ගන්න එකේ ඔයාලට එන දේ අඩු වෙනවා. ඒක හින්දා මම try කරනවා හැම එකකම ප්‍රී අසයින්මන්ට් එකක් ඔයාලට දෙන්න. එතකොට ඔයාලගේ knowledge එක AI tool වලට කොහොමද පාවිච්චි කරන්න කියන හරි knowledge එක ඔයාලට තව අවබෝධ කරගන්න පුළුවන් ඒ හරහා. right. එතකොට මේකේ අනිත් එක මේකට no code required. ඔයාලට කෝඩින් දැනුම 0 නම් ප්‍රශ්නයක් නැහැ. මේකට join වෙන්න පුළුවන්. කෝඩින් දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක beginner level course එකක් හින්දා. එතකොට sorry. Right. එතකොට මේකේ week 1 and 2. So this is a fundamental of the AI, foundation of the AI, right? The week 1 and 2, in the first week, we are talking about the history and future of the AI, right? Because if you don't know the future of the AI, so and as well as history of the AI, it's not good for the learning path, right? මොකද ඔයාලා AI ගැන හරියටම දන්නේ නැත්නම් ඒ කියන්නේ AI කොහොමද AI කියන්නේ මොකද්ද ටූල් එකක්ද AI කියන්නේ සමහරු කියනවා මම ගොඩක් අහලා තියෙනවා AI කියනවා සමහරු ගත්තාම AI කියන chat GPT වලට chat GPT AI කියලා එයාලා ඉන්ට්‍රොඩියුස් කරනවා නැත්නම් Gemini එයාලා ෆැමිලි ටූල් එක AI විදිහට ඉන්ට්‍රොඩියුස් කරනවා ඒක වැරදි මතයක්. එතකොට අපි AI ඒ හිස්ටරි ගැන AI ගැන නොලෙජ් එකක් හරි අවබෝධයක් නැති හින්දා තමයි අපි ඒ තැනට එහෙම කතා කරන්නේ. ඒකින්ද අපි ෆස්ට් වීක් එකේ AI කියන්නේ මොකද්ද? AI කොහොමද බිහි වුනේ? AI කොයි කාලෙද ඇති වුනේ? AI එක තියෙන මොනවාද අනිකුත් ලැන්ග්වේජ් මොනවාද අනිකුත් තියෙන ඒ කියන්නේ මොකද්ද මේ AI මයින්ඩ්සෙට් එක එතිකල් AI කියන්නේ මොකද්ද? එතකොට AI සුපර්සීඩ් ඒ කියන්නේ AI හියුමන්ලා අභිබවයයිද ඔන්න ඔය වගේ පොඩි කියන්නේ AI වල ෆුල් හිස්ටරි එක කතා කරනවා ඒක AI එකේ හිස්ටරි එකත් එක්කම AI එකේ ෆියුචර් එක AI එක ඉස්සරහට එන්නේ මොනවාද එතකොට ඔයාලට නොලෙජ් එකක් ගන්න පුළුවන් මේකේ AI එක ඉස්සරහට ජොබ් රීප්ලේස් වෙයිද කියන එක අයිඩියා එක ඔයාලගේ ජොබ් එකටත් මොකද වෙන්නේ කියන ප්‍රශ්නාර්ථය තියාගෙන ඔයාලට AI එක ඉස්සරහට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජොබ් ගැන මම පොඩ්ඩක් තව ටිකක් වැඩියෙන් කියන්නම්. මොකද ඔයාලගේ
ජොබ් එකක් කරනවා නම් සමහරු ඇති ජොබ් බලාගෙන ඒ කියන්නේ ජොබ් එකකට යන්න බලාගෙන ඇති. එතකොට මේ AI කියන නොලෙජ් එක නැතුව ඉස්සරහට ජොබ් එකක් කරනවා කියන එක කරන්න බැරි වෙන දෙයක්. මොකද ඒක මේ අපේ සාමාන්‍ය ලයිෆ් එකට දැන්ටමත් ඇවිල්ලා ඉවරයි. එතකොට මේ ඒක හින්දා තවත් පහුවෙන්නේ නැතුව මේ වගේ කෝස් එකකට සම්බන්ධ වෙන එකේ වටිනාකම ඔයාලට මේක ඔරියන්ටේෂන් එක ඉවර වෙද්දි තේරෙයි මේකට මම ජොයින් වෙන්න ඕනේද එපාද කියන තැනට. හරි. එතකොට වීක් 2 එකේ එතකොට ෆස්ට් වීක් එක ඉවර වෙද්දී ඔයාලට නොලෙජ් එකක් තියෙනවා AI කියන්නේ මොකද්ද? AI එක වැඩ කරන්නේ කොහොමද? මේ AI එකේ ෆියුචර් එක මොකද්ද? මේකට ඇයි අපි සම්බන්ධ වෙන්න ඕනේ? AI එක ෆියුචර් එක යන්නේ කොහොමද? අපි අපේ කොහොමද මේ ඉන්න තැනින් පොඩ්ඩක් උඩට යන්නේ කොහොමද? දැන් ඔයාලා දන්නවා සමහර HR ඇසිස්ටන්ට්ලා හය පොසිෂන් වල ඉන්න කට්ටිය දන්නවා ඇති. එයාලගේ ලයිෆ් එකට එයාලා පාවිච්චි කරන වැඩ එක්ක AI නැතුව ඒ කියන්නේ AI එයාලා හරියට ඒ ටූල් ටික පාවිච්චි කරන්නේ නැත්නම් AI පාවිච්චි කරන එක්කෙනෙක් එක්ක තියෙන ગેප් එක. මෙන්න මේ ગેප් එක නැති වෙනවා ඔයාලගේ ඒ කියන්නේ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාට ඔහොම හිටියොත් AI පාවිච්චි කරන ටූල් එකක්වත් හරියට ටූල් ටිකවත් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඔයාට වෙන දේ ඔයාට හිතාගත්ත හැකි තව එක්කෙනෙක් එක්ක දන්න එක්කෙනෙක් එක්ක කම්පෙයාර් කරපුවාම. එතකොට ඔයාලගේ ඕගනයිසේෂන් එකේ හරි ඔයාගේ කැම්පස් එකේ හරි ඔයා AI ටූල් ටිකවත් අවම පාවිච්චි කරන්න දන්නවා නම් ඔයාට පුළුවන් ලොකු තැනකට එන්න. හරි. එතකොට ෆස්ට් වීක් එකෙන් පස්සේ ඔයාට මේ AI එක තියෙන බය නැති වෙනවා. මොකද්ද මේ AI කියන එක ඔයාට හරි අයිඩියා එකක් තියෙනවා. ලෝකේ යන්නේ කොහටද කියලා හරි අයිඩියා එකක් තියෙනවා. ටෙක්නොලොජි වෙනස් වෙන එක ගැන හරි අයිඩියා එකක් තියෙනවා. එතකොට වීක් 2 එක වීක් 2 එකේ ටෝල්ස් ඇන් මයින්සෙට් කොහොමද අපි මේ AI ෆියුචර් එකට සෙට් වෙන AI ecosystem එක what are the large language models? So I think you know already ChatGPT, Gemini, likewise large language model, right? It's called actually large language model. We will talk later it. එතකොට මෙන්න මේ large language model කියන්නේ චැට් GPT ජෙමිනයි සමහර කට්ටිය දන්නවා ඇති ප්‍රශ්නයක් නැහැ. දන්නේ නැති කට්ටියත් ඇති කිසි ප්‍රශ්නයක් නැහැ. මම බේසික් එකේ ඉඳන් කරනවා. මෙන්න මේ large language model එකක් වැඩ කරන්නේ කොහොමද? දැන් ඔයාලා ගොඩක් කට්ටිය චැට් GPT එක්ක ජෙමිනි එක්ක chat කරනවා. ඒතකොට මෙන්න මේ chat එකේ ඔයාලා හිතන්න හායි කියලා ගැහුවා කියලා අනිත් පැත්තට රෙස්පොන්ස් එකක් දෙනවා. එතකොට මෙන්න මේ නිකමටවත් හිතුවද මේ රෙස්පොන්ස් එක එන්නේ කොහොමද? මේක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේ ඇතුලේ වෙන මෙකනිසම් එක නෝමලි කතා කරනවා බට් මේක තනිකර මැතමටිකල් සබ්ජෙක්් එකක් මේ එච්චර ඉන්ඩෙප්ත යන්න නැහැ නෝමලි වාට ඩේටුඩේ වැඩ කරගන්න ඕන විදිහට මේක ටෝකනයිසේෂන් කොහොමද වැඩ කරන්න අන්නේ පාට් එක අට අයිඩිය එකක් හම්බෙනවා ඕනම ලාජ්ඩඩෙන් මොඩල් එකක් එක්ක වැඩ කරදි වාට මේ චැඩ්ජිපිටි පාවිච්චි කරනවද ජෙමිනි පාවිච්චි කරනවද ගොඩක් ලාජෙන්විට මොල් තියෙනවනේ ගොක් තියෙනවා මොකක්ද ඔයා පාවිච්චි කරන්න ඕනේ ටූල් එක මොකක්ද මම හරිම වැඩේට ගන්න ඕනේ හරිම ටූල් එක කියන අයිඩියා එක ඔයාට එනවා. මොකද නැත්තම් හිතන්න ඔයා ජෙමිනි පාවිච්චි කරනවා හැබැයි කෝඩ් කරන එක්කෙනෙක් නම් සෝරි ක්ලෝඩ් AI වගේ පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඒක පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. බට් මට ඔයාලට දෙයක් කියන්න පුළුවන් මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්කත් අනිත් ටෙච් කම්පැනිත් වැඩ කරන හැටිත් ඒ කියන්නේ ඒ වගේ මට අයිඩිය එකක් තියෙනවා කොහොමද මෙන්න මේ හරි දේට හරි ටූල් එක පාවිච්චි කරන්නේ කොහොමද ඒක ඔයාලගේ ලයිෆ් එකට බැලන්ස් කරලා හරියටම ටූල් වලින් වැඩ ගන්න කියන එක ඔයාලට දෙවෙනි සතියේ වෙද්දි ඉවර වෙනවා. එතකොට ඔයාට දෙවෙනි සතිය ඉවරෙද්දි පළවෙනි දෙවෙනි සතියේදී AI ෆවුන්ඩේෂන් එක ගොඩනැගිලා ඉවරයි. AI කියන්නේ මොකද්ද? ඒකේ ටූල් කොහොමද පාවිච්චි කරන්නේ? ලාර්ජ් ලැන්ග්වේජ් එකක් කියන්නේ මොකද්ද? කොහොමද මෙන්න මේ ටික එක වැඩ කරන්න කියන අවබෝධය ෆස්ට් 2 වීක් ඇතුළත කවර් වෙනවා. හරි. එතකොට 3-4 week ඇතුළත academic mastery, right? So in the week 3 knowledge and documentations you know මෙතන ඉන්න පුළුවන් සමහර කට්ටිය රිසර්චර්ස්ලා එතකොට රිසර්චර්ස්ලා ඉන්ටර්නැෂනල් රිසර්චර්ස්ලා ඉන්න පුළුවන් ඒ වගේම අන්ඩර් ග්‍රැජුවේට්ලා එතකොට ඒ වගේම
ඉන්න පුළුවන් තොර අන්ඩරජුවේට්ලා ග්‍රජුවේට්ලා එයාලාට අනිවාරෙන් රිසර්චස් කරන්න වෙනවා ඒවාගේම සයිමන් කරන්න වෙනවා ඒවගේම හිතන්න ඔයාලා සමහර කට්ටිය ඇති ඔෆිස් වර්කස්ලා වැඩ කරන කට්ටිය ඇති ප්‍රොෆෙෂනල්ස්ල කට්ටිය ඇති තොට එයාලටත් සමහරවිට රිසර්ච් එකක් වන වෙන්ඩත් පුළුවන් රිසර්ච් වෙන්ඩත් පුළුවන් ලොකු ඩොකියමන්ට් සාමන්නෙන් ඉතන්ට එච්චාර් කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එක එයාට ඩොකිමන්ට් සමරයිශේෂන් ඒවාගේ ගොඩක් දෙවල් වෙන බිය කෙනෙක්ගේ පාට් එක හිතන් ගොඩ යටත් ඒවාගේ ඕන වෙනවා ස්ටඩන් කෙනෙක්ටත් ඕන වෙනවා රිසර්ච කෙනෙක්ටත් ඕන අන්නේ ඩොකියමන්ට් පාට් එක හොඳ ඒයි පාවිච්ච කල අපි ඩොකියමන්ට් හැඩල් කරන්නේ එතකොට PDF කොහොමද සමරයිස් කරන ලොකු ඉතන්ඩ ලොකු PDF එකක් තියෙනවා මේක නෝමල් පිටු 100ක් 200ක් 400ක් වෙන්න පුළන් මේ කියවලාවට සමරයිස් කරනට වඩා ඒයි ටූල් කොහොමද හරි ටූල් එක පාවිච්චි කරන්න මේ කොහොමද මන් සමරයිස් කරගන්න මේක කොහොමද අන්නේ කියන නොලේජ් එක මෙන මේ වීක්ට්‍රී ඇතුළත වාට ගන්න පුළුවන් වික්ට්‍රී ඇතුළතේ ඒක මං කව කරනවා රයිට් එතකොට හිතන්වා ස්ටඩන්් කෙනෙක් වාට පුළුවන් වගේ නෝට් බුක් එක ලෙක්ෂ නෝට් එක දීලා සමරයිස් කරලා ෂෝට් නෝට්ටයක් කදාගන්නවා හිතන්වා ලෙක්ෂ කෙනෙක් කියලා කොහරි ටීච කෙනෙක් කියලා හිතන්න තුොට මේ ටීචට පුළුවන් කොහොමද ස්ටඩන් නෝට් හදන්නේ සමරයිස් කරන්නේ සමරයිස් විදිහට දෙන්නේ අන්නේ කියෙන අයිඩිය එක ඔයාලගේ ඩොකිමට ඇනු ඔයාගේ වැඩනුව මෙන්න මේ කොහොමද ඕවරෝල් ඔයාගේ වර්ක එකත් එක් කොහොමද මෙන්න මේක බැලන්ස් කරගන්න කියෙන අයිඩිය එක ඩොකියමට විශේෂන් ඩොකියමට ප්‍රොසෙස් එක කොහොමද කරන්න කියන වික්ට්‍රිය එක ඇන්ඩෝල්සෝද වීක්ෝ ප්‍රොම්ට ඉංජිනීරින් මොකද මේ ප්‍රොම්ට ඉංජිනීරනයක් කියන ආල දැන් චඩ්ඩීපඩ එක්ක ගෙමිනි එක්ක අනිත් ලාජනට මොඩල් එක චැට් කරන හැබැයි වාට සමහර විට ගොඩක් කටිය ඇති මෙතන ඉමේජ් ජෙනරේට් කරන කට්ටිය ඇති නැත්තම් ඩොකියුමන්ට් සමරයිස් කරන කට්ටිය ඇති Q&A කරන කට්ටිය ඇති ChatGPT එක එදා පර්සනල් ඩේ ටු ඩේ ලයිෆ් එකේ එක ඒවා චැට් කරනවා ඇති. එතකොට මෙන්න සමහර වාට එක්ස්පීරියන්ස් එකක් ඇති නැති අය කලබල වෙන්න එපා. කොහොමද ඔයාලා අහන දේ නෙමෙයි මේකේ උත්තරය හම්බෙන්නේ සමහර වෙලාවකට. අපි අන්නේ කොහොමද අන්නේ දේ බැලන්ස් කරන්නේ? ඒකට මේක ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් ටෙක්නික් තියෙනවා. එතකොට මේ ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල් 90ක් විතරම වැඩ කරන්නේ ඔයාලගේ ප්‍රොම්ප්ට් එකත් එක්ක. ප්‍රොම්ප්ට් එක කියන්නේ අපි ටයිප් කරලා දෙන දේ එක්ක. මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ඔප්ටිමයිස් නැත්නම් ඔයා මේ ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් කන්සෙප්ට් දන්නේ නැත්නම් ඔයාට ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල් එක වගේ හිස්ට්‍රි එකත් එක්ක ප්‍රෙඩික්ට් කරලා තමයි ආන්සර් එකක් දෙන්නේ. හැබැයි අපිට සමහර විට එයාගේ ඇකියුරසි එක 0 වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද මේ හරියට ඇකියුරේට් කරලා වැඩ කරගන්නේ කියන නොලෙජ් එක ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් කන්සෙප්ට් යටතේ ඔයාට හම්බ වෙනවා. එතකොට ඔයා දන්නවා කොහොමද ඔයාගේ වැඩේ කරගන්න ඕන විදිහට මෙන්න මේ ප්‍රොම්ප්ට් එක දෙන්නේ කියලා. ඔයා හිතන්න ඔයාට ලොකු වැඩක් තියෙනවා. මොකක් හරි බිස්නස් ප්‍රපෝසල්යක් හදන්නවා as example business proposal. So මෙන්න මේ ටාස්ක් එකේදී ඔයා කොහොමද මේ බිස්නස් ප්‍රපෝසල් එක හදන්නේ? කියන්නේ කොහොමද ඔයා එයාව ගයිඩ් කරන්න ඕන? එයයි ඔයාව ගයිඩ් කරනවා, ඔයා එයාව ගයිඩ් කරන්න ඔයාට තියෙන එකම විදිය මේ ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් ටෙක්නික්. එතකොට කොහොමද මේ ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් ටෙක්නික් වැඩ කරන්නේ? කොහොමද ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් එකක් අපි කරන්නේ? හොඳ ප්‍රොම්ප්ට් එකක් ගහන්නේ. මෙන්න මේ කන්සෙප්ට් එක week 4 වල කතා කරනවා. එතකොට week 5 sorry week 5 this is a very interesting week 5. So it's based on the AI for creative and media. So think about you are the social media generator or content creation, and you need to create your personal branding. So likewise, sorry, ඔයාට පුළුවන් පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හරියෝ ඉතින් ඔයාගේ බිස්නස් එකක් තියෙනවා. ඔයාලා මේ බිස්නස් එක බිල්ඩ් අප් කරගන්න ඕන AI හරහා. මොකද without AI මේ දේ කරන්න සෑහෙන අමාරුයි. මොකද අපි ටූල් ටෙක්නික්ස් දැනගෙනත් අපි මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ නැත්නම් ඒක ලොකු අසාධාරණයක්. අපිට කරගන්න අසාධාරණයක්. මොකද මෙච්චර තාක්ෂණයේ දියුණුව එකන එද්දී අපි මේ AI කියන දේ හරියට පාවිච්චි කරන්නේ නැත්නම් අපි ඇත්තටම එක තැන පල් වෙනවා. එතකොට මෙන්න මේ AI එක කොහොමද ක්‍රියේටිවිටි වැඩ කරන්නේ? දැන් ඔයාලා ක්‍රියේට් කරගන්න ඕන වීඩියෝ එකක්, ඉමේජ් එකක්. එතකොට දැන් මේ විදිහට
ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් ටෙක්නික් දන්නවා. එතකොට කොහොමද මේ ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් ටෙක්නික් පාවිච්චි කරන්නේ ඔයාලගේ එදිනෙදා පර්සනල් බ්‍රෑන්ඩින් වලට, එදිනෙදා වැඩවලට. එතන ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඔයාට ඕන බුක් කවර් එකක් ජෙනරේට් කරගන්න. එතකොට not only book cover, so you can do the iOS things using the uh, so many tools, right? එතකොට අපි මේ යටතේ ටූල් ගොඩක් කතා කරනවා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ ටූල් ටික පාවිච්චි කරලා කොහොමද මෙන්න මේව කරන්නේ. එතකොට මේ තව දෙයක් කතා කරනවා විශේෂයෙන් එතිකල් පැත්ත. මේ එතිකල් පැත්තේ AI වල ගොඩක් මේවා වෙනවා. දැන් එතිකල් පැත්තේ ඔයාලට අයිඩියා එකක් තියෙනවා. week 5 එක AI ඉමේජ් ජෙනරේට් කරන්නේ කොහොමද, වීඩියෝ ජෙනරේට් කරන්නේ කොහොමද, බේසික් ටික කතා කරනවා ඔයාට. එතකොට ඒ පැත්ත පර්සනල් බ්‍රෑන්ඩින් පැත්ත කවර් වෙනවා week 5 එකේ. එතකොට week 6 and 7. So this is a professional age, right? So week 6 office productivity. So AI generate report and presentation. So එතකොට දැන් මේ විද්‍යාව දන්නවා AI කොහොමද ඔයාගේ ලයිෆ් එකේ දේවල් බැලන්ස් කරන්නේ. ඔයා කොහොමද ඩොකියුමන්ට් මේවා කරන්නේ, වීඩියෝ ජෙනරේට් කරන්නේ, ඉමේජ් ජෙනරේට් කරන්නේ. එතකොට මේ විද්‍යාව ගොඩක් දේවල් දන්නවා. කොහොමද හරි ටූල් එක පාවිච්චි කරන්නේ. එතකොට ඔයාට මේ week 7 6 වලින් week 6 වල කොහොමද මේක හිතන්න ආර්ට් ප්‍රසන්ටේෂන් ෆයිල් එකක් හදාගන්න ඕනේ. දැන් මං ගත්තාම මම මේ හදන ප්‍රසන්ටේෂන්ස් ගොඩක් AI පාවිච්චි කරලා හදන්නේ. මොකද මට ටයිම් එකක් නැහැ නෝමල් ඉස්සර කරපු විදිහට මේ ප්‍රසන්ටේෂන් හදන්න. ඒතර මම මේවට ගොඩක් පාවිච්චි කරන්නේ AI tool and technique. ඒතර මේව මැජික් නෙමෙයි ඇත්තටම. මේ මැජික් වෙන තාක්කල් අපිට මේ ටූල් ටික ෆැමිලිය නැත්තං ඇත්තටම මැජික් වෙයි. හැබැයි මැජික් කරගන්න එපා. මේ මැජික් එකක් කිසිම මැජික් ගන්න අපි ටූල් ටික පාවිච්චි කරනවා නම් එච්චරයි. ඩේ ටු ඩේ අපි අප්ඩේට් වෙන්න ඕනේ කොහොමද මේවා පාවිච්චි කරන්නේ, මොකද්ද මේ වගේ වෙන්නේ කියන කතන්දරේ week 6 වල මේ වෙන. එතකොට ඔයාලට ප්‍රසන්ටේෂන් ඩෙවලොප් කරන්න පුළුවන්. ඔයාලා සමහර විට ඔයාලා දන්නවා ප්‍රසන්ටේෂන් එකක් කොච්චර අමාරුද මේ හදාගන්න, එක කොච්චර ඔප්ටිමයිස් කරන්න ඕනේද, ඉමේජ් කොච්චර දාන්න ඕනේද. මෙන්න මේවා ඔයාට වෙනදා පැයක් දෙකක් ගියා නම් විනාඩි 15න් ටූල් පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ඒකට මේ ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් ටෙක්නික් අපි අර week 1 2 3 4 කතා කරපු ඒවා ලූප් එකක් විදිහට මේකට එකතු වෙනවා. එතකොට week 6 වල ප්‍රධානව කතා කරන්නේ කොහොමද AI හරහා මෙන්න මේ ප්‍රසන්ටේෂන් බිල්ඩ් අප් කරන්නේ, ඔටෝමේෂන් මීටින් කොහොමද හැන්ඩල් කරන්නේ, මෙන්න මේ ටික කතා වෙනවා week 6 වල. So prepare for the real office work, right? So ඉතින් ඔයාට හෙට උදේ තියෙනවා ප්‍රසන්ටේෂන් එකක්, බිස්නස් ප්‍රසන්ටේෂන් එකක්. නැත්නම් ඔයාට හෙට උදේ තියෙනවා වයිවා එකක්. කොහොමද මේකට ඔය මොන දේ කෙරුවත් වැඩන්නේ නැහැ. වයිවා එකන්නේ සෙට් වෙන්නේ මේ ඉදිරි ඒවා ටික. නැත්නම් ලොකු බිස්නස් ප්‍රොපෝසල් එකක් නම් බිස්නස් එක මේ වෙන්නේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක කරන එකත් එක්ක එතන. එතකොට කොහොමද මේ වගේ ලොකු මාස ගානක කැපකිරීම ප්‍රසන්ටේෂන් එක very very important things. ඉතින් අපි කොහොමද ඒක කරන්න කියන දේ week 6 වල අපි කතා කරනවා, සහ week 7 වල professional life එක. So එතන ඔයා දැන් ඉන්න undergraduate කෙනෙක් නැත්නම් after A level student කෙනෙක්, but ඔයාගේ position එක උතන නෙමෙයි. ඔයා උතන නෙමෙයි. ඔයා ඉන්නේ ඔයාගේ අනාගතේ ඔයාට වෙනම plan තියෙනවා. නැත්නම් ඔයා හිතන්න ඔයා දැන් කොහේ හරි work කරනවා. හැබැයි ඔයා උතනින් උඩ තැනකට ඊළඟ level එකට යන්නේ කොහොමද? ඒකට ඔයාලා දන්නවා මම හිතන්නේ ඩිවෙලොපර්ලා AI ඉන්ජිනියර්ස්ලා නම් නැතුව ඇති සාමාන්‍ය software developerලා ඉන්නවා නම් දන්නවා ඇති කොහොමද ලින්කින් එක පාවිච්චි කරන කට්ටිය ඇති, නැති කට්ටියත් ඇති. ලින්කින් එක මම කලින් පෙන්වෙත් ලින්කින් එක ඒකයි ඔයාලගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ඇති කරගන්න පුළුවන් මෙන්න මේ ලින්කින් එක හරහා. මොකද ඉස්සරහට ජොබ් මාකට් එකේ දැන්ටත් එහෙම තමා ගොඩක් software developerලාට, එතකොට business analystලාට, HRලාට ගොඩක් ප්‍රොෆෙෂනල් කට්ටිය ලින්කින් එකකින් තමා ඔයාව හොයන්නේ. ඔයා හරියට ඔයාගේ ලින්කින් එක ප්‍රොෆයිල් එක ඔප්ටිමයිස් කරනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ටැලන්ට් එකත් එක්ක ඔයාට ඔයාගෙන් ගාන අහලා ජොබ් එකකට සෙට් වෙන හැටියට ලින්කින් ප්‍රොෆයිල් එක ඔප්ටිමයිස් කරන්න පුළුවන් ඔයාගේ ටැලන්ට් එකත් එක්ක. නැත්තම් ඔයාව කවුරුත් මේව කරන්නේ නැහැ ඉස්සරහට. උදාහරණයක් sorry
විදිහට ඔයාලා දැන් හිත දන්නවා IT සෙක්ටර් එකේ කට්ටිය ඉන්ටර්නල් සොරි ඉන්ටර්නල් ජොබ් දැන් නෑ ඇත්තටම නැති ප්‍රශ්නය ගොඩක් මේ AI හින්දා ජොබ් රීප්ලේස් වෙලා ඉවරයි. මොකද දැන් AIට ගොඩක් වැඩ කරන්න පුළුවන්. HR කෙනෙක් නම් බිස්නස් ඇනලිසිස් කෙනෙක් නම් ටීචර් කෙනෙක් නම් මේ බේසික් ලෙවල් එක AI ඔක්කොම රීප්ලේස් වෙලා ඉවරයි දැන්. මේ තාම දැන් IT සෙක්ටර් එකේ AI ඉන්ජිනියර්ස්ලාට සීනියර් ඉන්ජිනියර්ස්ලාට තරම් වැඩ කරන්න පුළුවන් AI එකට නොලෙජ් එකක් තියෙනවා නම් බැරි තැන් තියෙනවා. හෙල්සිනේෂන් තියෙනවා හරි බට් දැන් අර ජූනිය ලෙවල් නෑ කියන් එක එය රීපලෙස්සලා ඉතර එතකොට ඔයා ඉතන්ඩෝන ඔයා කොහොමද ඔයාගේ කැරිය පාත් එක ඩෙවලප් කරගන්න මේ ඒයි එක්ක අපිට ඒයි අතැරල ගමනක් යන්න බෑ මේ ගමන යද්දි ඒයි කොහොමද හරියට මේ ටූල් ටිකෙන් හරි බේසික් නොලෙජ්ජ කරම් ඔයා පොලිෂ්ෂන්නේ කොහොමද කියන දේවා දැන ගණ්ඩෝන තොට මේ වීක් 7 වල ඔයාගේ ප්‍රොෆිෂනල් ලයි් එක ලිංකින්ඩ එක කොහොමද ඔප්ටිමයිස් කරන්නේ ලිංකින් ප්‍රොෆයිල් එකක් නැති කට්ටිය ඇති ගොඩක් දුරට තියෙන කට්ටිය ඇති ඔප්ටිමයිස් කරගත්ත කට්ටිය ඇති පොදුවේ කොහොමද අඩුපාඩු හදාගන්නේ නැති කට්ටිය කොහොමද හදාගන්නේ ලිංකින් එකේ කොහොමද ඔයාගේ ප්‍රොෆයිල් එක හතන හරියට තියෙනවනම් මම ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නේ ගොඩක් අන්ඩර් ග්‍රැජුවේට්ලාට මේක ඕන වෙනවා මොකද ඩිග්‍රී එකක් ඉවර වෙලා ඊළඟ ජොබ් එක ඉල්ලද්දි ඔයාට ජොබ් එක දැන් ඇත්තටම නැති වෙන තරමක තියෙන්නේ හැම ජොබ් එකක්ම ගොඩක් 80ක් 90ක්ම ෆොරින් කන්ට්‍රීස් වල නම් ඒක දැන් ඒයි රීපලේස් වෙලා ඉවරයි ගොඩක් දුරට ලංකාවේ ගවර්න්මන්ට් ජොබ් ටික තාම ඉතුරුයි වෙනස් වෙයි බොහෝ දුරට කියන්න බෑ හැබැයි ඔයාට ඔයා මේක දන්නවනම් මේ ටූල් ටිකවත් අවම පාවිච්චි කරගන්න දන්නවනම් ඔයා මෙතනින් එහාට ඔයාගේ ජීවිතේ ලයිෆ් එක ගොඩක් අප්ඩේට් වෙයි එතකොට දැන් ගොඩක් ගත්තහම AI ඉන්ටර්වියස් තියෙන්නේ සමහර කට්ටිය AI ඉන්ටර්වියස් වලට ෆේස් කරලා ඇති දැන් ගොඩක් IT සෙක්ටර් එකේ නම් IT සෙක්ටර් විතරක් නෙවෙයි සෝ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක IT සෙක්ටර් එකේ මම කරන සමහර ඉන්ටර්වියස් වලට ෆස්ට් සෙකන්ඩ් ඉන්ටර්විය් එක විශේෂයෙන් ෆස්ට් ඉන්ටර්විය් එක වෙනදා අපි HR එක තමයි HR හරි කවුරු හරි තමයි ෆස්ට් ඉන්ටර්විව් එක දැන් ඒ පාර්ට් එක ඉවරයි. දැන් ඒව ඔටෝමේට් වෙලා තියෙරයි AI ඇසිස්ටන්ට් කෙනෙක් තමයි අපිව ඉන්ටර්විව් කරන්නේ. සමහර කට්ටියට එක්ස්පීරියන්ස් එක ඇති. එයාලා දන්නවා ඇති කොහොමද AI එක අපි හියුමන් කෙනෙක් එක්ක අපේ තියෙන ක්වෙස්චන් ආන්සරින් එක දෙනවා වගේ නෙමෙයි AI එක්ක chat කරද්දී. මේ අයා අපෙන් ක්වෙස්චන් එකක් අහද්දි මොකද එයාගේ ඇකියුරසි එක එයා වැඩ කරන්නේ ලාර්ජ් ජෙනරේට් මොඩල් හරහා නැත්නම් ඔප්ටිමයිස් කරපු මොඩල් එකක් හරහා එතකොට එයා හිතන්න අපේ මොකක් හරි ඉන්ටර්විව් එකකට පේස් කරලා මොකක් හරි උත්තරයක් අහනවා කියලා එතකොට ඔයා අර හියුමන් කෙනෙක්ට දෙනවා වගේ උත්තරයක් ගොඩක් දුරට එයා බලාපොරොත්තු වෙනවා හැබැයි ඒක අර හියුමන් කෙනෙක් නම් එයාගේ අර ඉමෝෂනල් පැත්ත තියෙනවානේ දැන් මෙයාව ජොබ් එකට ගන්න ඕනේ අර එහෙම පොඩ්ඩක් මේකක් තියෙනවා හැබැයි ඒ අයගේ එහෙම නැහැ එයා ඇවිල්ලා තනිකර හියුමන් පාර්ට් එකකින් අතහැරලා ඉමෝෂනල් පැත්ත නැහැ එයා ඇවිල්ලා ටෙක්නොලොජි එතකොට ඒ පැත්තට කොහොමද අපි ෆේස් කරන්නේ AI ඉන්ටර්විව් එකකට දැන් ජීවිතේ පළවෙනි වතාවේ AI ඉන්ටර්විව් එකකට ෆේස් කරන එක්කෙනෙක් සමහර වෙලාවකට බය වෙනවා මේ කවුරු එක්කද මම chat කවුද මගෙන් මේ ප්‍රශ්න අහන්නේ ඇයි මම මෙයාට උත්තර දෙන්නේ එතකොට ඔයා ඉන්ටර්විව් එක ෆේල් සමහරව ඔයා දන්නවා තමන් IT සෙක්ටර් එකේ නම් software පැත්ත නම් ඩෙවලොප්මන්ට් පැත්ත නම් ඉන්ටර්විව්ස් කීයක් තියෙනවද ඉන්ටර්විව් 3ක් 4ක් නැත්නම් සමහර ඒවා 5ක් තියෙනවා එතකොට මේ පහම පාස් වෙලා තමයි ඔයා AI සොරි ඉංජිනියර් කෙනෙක් හරි ඩෙවලොපර් කෙනෙක් හැටියට යන්න ඕනේ. ඒකට මේවා ලේසි නැහැ. දැන් අර ෆස්ට් ඉන්ටර්විව් කියන පාර්ට් එක සෙකන්ඩ් ඉන්ටර්විව් කියන පාර්ට් එක AI බාර අරන් ඉවරයි. එතකොට ගොඩක් ටෙච් කම්පැනිස් ඉන්ටර්විව් ප්‍රොසෙස් එක දීලා තියෙනවා AI පැත්තට. එතකොට AI තමයි ඔයාව ඉන්ටර්විව් කරන්නේ. එතකොට ඒකට කොහොමද ඔයා කලින් දැනගෙන ඉන්නවනම් ඔයා කොහොමද ඒකට ප්‍රිපෙයාර් වෙන්නේ කියන එක ඔයාගේ ඉන්ටර්න්ෂිප් එක කොහොමද ගන්න කියන දේට ලොකු මේකක් වෙනවා මෙන්න මේ වීක්ස් 6 and 7 එක විශේෂයෙන් 7 එක
මොකද එතකොට ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එකක් නැත්තම් ඒක ඔප්ටිමයිස් වෙලා ඉවරයි. කොහොමද මේ AI එක AI ඉන්ටර්විව් එකකට පේස් කරන්නේ? කොහොමද ඔයාගේ ජොබ් JD එකක් ඔයාට කම්පැනිකින් ෂෙයා වෙනවා. එතකොට කොහොමද මේ JD එකට ගැලපෙන විදිහට ඔයා දන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එක පෙන්වන්නේ? කොහොමද අන්නේ ටික සමරයිස් කරලා ඔයාට රෙඩි වෙලා ඉන්න පුළුවන් මෙන්න මේ ඉන්ටර්විව් එකකට. විශේෂයෙන් AI ඉන්ටර්විව් එකකට සහ කොහොමද මෙන්න මේ රෙඩි වෙන්නේ කියන පාර්ට් එක weeks 7 වල කතා වෙනවා. එතකොට week 8 එක. So as I said earlier, this is not the theory class, right? With theory and practical class. So the capstone project. So week 8, our final week. So build your own AI assistants. So AI assistant ගැන මං හිතනවා සමහර කට්ටිය අහලා ඇති. එතකොට මේ කොහොමද මේ AI assistant කෙනෙක් හදන්නේ? තණ්ඩ මම මෙහෙම හැමෝටම ගැලපෙන විදිහට කියන අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. මෙයාට ඕනේ AI ඇසිස්ටන්ට් කෙනෙක් හදාගන්න. ඒ කියන්නේ මෙහෙම කතන්දරයක්. හිතන්න ඔයාගේ ඩේ ටු ඩේ ගොඩක් අසයින්මන්ට් තියෙනවා. හරි ඔව් අසයින්මන්ට් තියෙනවා කියලා ගමු. එන්න මේ අසයින්මන්ට් හදන්න අද දැන්ට ChatGPT හරි මොකක් හරි large language model එකක් පාවිච්චි කරලා ඔකට ඉන්ස්ට්‍රක්ෂන් දීදී chat කර කර ඉන්න එහෙම නෙවෙයි. ඔයා AI ඇසිස්ටන්ට් කෙනෙක් හදාගත්තොත් ඔයාට පුළුවන් මෙයා ඔයාගේ ඇත්තම පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් වගේ එයා ඔයාගේ ඩොකියුමන්ට් එක හරි මොකක් හරි ඔයා ඇසිස්ටන්ට් බිල්ඩ් කරාට පස්සේ එයා ඒක ෆ්ලෝ එක දිගටම ගෙනියනවා. ඔයාට තියෙන්නේ එක්ක ඩොකියුමන්ට් එක දෙන්න ඩොකියුමන්ට් එක දුන්නාට පස්සේ රිසල්ට් එක ඇවිල්ලා ඉවරයි. එයා තනිකර ඔයාගේ ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට වැඩ කරනවා. මෙන්න මේක කොහොමද අපි ChatGPT හරහා ඇසිස්ටන්ට් කෙනෙක් බිල්ඩ් කරන්නේ කියන දේ. එතකට හිතන්ඩ මම තව සිනවාරියකක් ගන්න එක්ස්පලේන් කරන්න හිතන්ඩ එච්චාර් කෙනෙක් ඔව එච්චාර් කෙනෙක් ඉන්නවා කියලා හිතන්න එතොට මෙයාට ඕනෑ මෙයාගේ සීවීස් හිතන්ඩ කම්පැනිට අලුතෙන් කට්ටිය ගන්න මෙ මේ සීවිටි ඔප්ටිමයිස් කරගන්න කොහොමද හොඳම සීවක් කොහොමද හොයන් එක ඩේටුඩේ තන්න දවසට සීවිසීයක්කාව කියලා තොර මේ සීවිසීයම බලන්න ඕන මෙයා ඊට වඩා මෙයාට ලේසි ක්‍රමයක් තියෙනවා මෙයා ඇසිස්ටන්ට් කෙනෙක් හදාගත්ත නම් මෙයාට තියෙන ඇසිස්ටන්ට වැඩේ බාරදීලා මෙයාට ෆයිනල් සමරියක් ගන්න විතරයි තොර ඇසිස්ටන්් කියෙන මෙන්න මෙයාගේ රෑන්කින් මෙච්චරයි මම කියන්නේ එක්සාම්පල් එකක් සෝ මට එක්ස්පලේන් කරගන්න ඔයාට එක්ස්පලේන් කරන්න ඕන හින්දා තොට මෙන්න එය ඇසිස්ටන් කෙනෙක් කොහොමද අපි සරලව බිල්් කරන්නේ වීකෙයිට් එක එතකොට මේ වීක් 8 එක වෙද්දී ඕවරෝල් ඔයාලට එයි කියන්නේ මොකක්ද එය හිස්ට්‍රිය එක මොකක්ද කොහොම දෙයයි මෙවුනේ එයයි ෆිව්ච එක මොකක්ද අනාගතර වෙන්න මොකක්ද මෙන්න ටූල් මොනාද මං පාවිච්චි කරන්න ඕනේ මගේ එදිනදා වැඩේ මං කොහොමද බැලන්ස් කරගන්නේ මෙන්න මේ කියන ප්‍රොසෙස් එක ආගේ ලයිෆ් එකට ඇවිල්ල විතරයි ඒ විතරක් නෙමේ මේ වීක් 8 එකේ වා එය ඇස්ටන් කෙනෙක් වාට ඉන්න ඒ ඇසිස්ටන්් කෙනෙක් වාට තියෙන වගේ වැඩ ටික එය ඇසිස්ටන්ට බාර දීලා වාට තියෙන්නේ ගයිඩ් කරන්න විතරයි ඇසිස්ටන් හරිද එයාගේ දෙන සමරීක හරිද මොකක්ද කියනෙක වගේ වැඩවලින් 50% ඇසිස්ටන්ට 50% 80% එක ප්‍රොජෙක්් එකත් එක ඩිපෙන්ඩෙනවා කරන්නේ කොහොමද කියන නොලේජ් එක ඔයාට වීක් 8 වල ගන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක් නම් එයාගේ කොහොමද ඩේ ටු ඩේ ලයිෆ් එක කියන අසයින්මන්ට් කොහොමද කරගන්නේ අන්න ඒ වගේ ඔයාගේ කැරිය පාත් එකත් එක්ක ඔයාට පුළුවන් මේ ඇසිස්ටන්ට් බිල්ඩ් කරන්න මම අපි බිල්ඩ් කරනවා ස්ටඩි බඩි ඕ something like that for example අපි බිල්ඩ් කරමු එතකොට මේ කොහොමද ටෙස්ට් කරන්නේ මේකට කොහොමද ඉස්සරහට ඉම්ප්‍රූව් කරන්න කියන දේ වීක් 8 එක අපි කතා වෙනවා මේක වීක් 8 එක ඇත්තටම ඒ ඇසිස්ටන්ට් කෙනෙක් බිල්ඩ් කරනවා කියන්නේ කස්ටම් GPT පාවිච්චි කරනවා කියන්නේ සාම ගොඩක් ලොකු දෙයක් 80ක් 90ක් කස්ටම් GPT ඒ ඇසිස්ටන්ට්ලා පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඔයාගේ වැඩ බැලන්ස් කරගන්න පුළුවන් ඒ ඇසිස්ටන්ට්ට දීලා කොහොමද ඒක පාවිච්චි කරන්න කියන දේ අපි වීක් 8 වල කතා වෙනවා. එතකොට
week 8 වලින් පස්සේ the AI ready smart person profiles ඔයා smart person කෙනෙක් වෙනවා. කොහොමද මේ smart person කෙනෙක් වෙන්නේ? එතකොට ඔයාට confidence එකක් තියෙනවා තව කෙනෙක් එක්ක ඔයාගේ AI knowledge එක share කරගන්න. මොකද ඔයා දැනටමත් දන්නවා AI කියන්නේ මොකක්ද, tool පාවිච්චි කරන්නේ කොහොමද, right tool එක පාවිච්චි කරන්නේ කොහොමද, ඒකට ඔයාට සාමාන්‍යයෙන් අයිඩියා එකක් තියෙන එකට යන cost එක කොහොමද, cost එකක් පාවිච්චි කරන්න ඕනේද මේකට, ඔෆිස් වැඩ කොහොමද ඔයාගේ day to day AI tool පාවිච්චි කරලා වැඩ කරන්නේ. ඔයාට confidence එකක් තියෙනවා no long limited by the technology, right? as well as a ethic. මේ AI ethic and governance පැත්ත ඔයාගේ අයිඩියා එකක් තියෙනවා. මේක අපි AI පාවිච්චි කරලා මේක අපිට කරගන්න පුළුවන්ද, මොකක්ද මේ ethic කියන්නේ, රෙස්පොන්සිබල් යුසේජස් මොනාද කියන එක ගැන අට අයිඩිය එකක් තියෙනවා. ඒවාගේම ප්‍රොඩක්ටිවිටිය එක වගේ ප්‍රොඩක්ටිවිටිය එක 50කින් 60කින් 90කින් වැඩ කරගන්න පුළුවන් මේ AI tools හරියට පාවිච්චි කරලා. Right. And key to success, consistency. So if you need to success this course, so you need to consistency and action and integrity. And so if you have any question, you can ask the while the lecture session. So, and I encourage to engagement in everyday session, right? So after, finally, you have to learn in this course tool and skills you will gain. So mainly we talking about in the lecture session notebook LM, custom GPT, Gemini, GPT, and other large language models, and so Midjourney, Sora, Nano Banana, Notebook LM, LinkedIn, and other AI tools. And you can learn skills and you can improve your skill understanding AI concept and AI mindset. AI mindset එක ඔයාට නැත්තම් ඇත්තටම ඔයා නිකන් එක තැන පල් වෙනවා වගේ දෙයක් වෙනවා. එයා මයින්ඩ්සෙට් එක කොහොමද ඔයා ඩෙවලොප් කරගන්නේ? මොකද්ද ඔයා ඊළඟ ෆියුචර් එක ඔයා කොහොමද ඊළඟ ඔයාගේ කැරියර් පාත් එක මේව කරන්නේ? අන්න ඒ AI මයින්ඩ්සෙට් AI එකත් එක්ක AI මයින්ඩ්සෙට් එක ඔයාගේ ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. Asking better questions because you know the prompt engineering techniques, basic things, and as well as fast studying and note summarization, notebook LLMs පාවිච්චි කරලා කොහොමද note summarization කරන්නේ, researchers කොහොමද build කරන්නේ, ඒ වගේ academic දේවල් සහ පර්සනල් දේවල් කොහොමද බැලන්ස් කරගන්නේ. ඊට පස්සේ academic and professional document handling කොහොමද කරන්නේ, creative thinking using AI කොහොමද ක්‍රියේටිවිටි කරන්නේ AI හරහා, ඔෆිස් ප්‍රොඩක්ටිවිටි එක කොහොමද ඔයාගේ day to day life එකත් එක්ක AI බැලන්ස් කරගෙන කරගන්න. ඊට පස්සේ resume and interview preparation using AI and responsible and ethical AI usage. And so finally, I'd say so. Actually, this is a global of this course is not make you an AI engineer or machine learning engineer, data scientist, likewise. So this is but to you guide you becoming ready for the AI era, right? So මොකද සාමාන්‍යයෙන් සමහරු තෙනවා සාමාන්‍යයෙන් මාස දෙක තුනක කෝස් එකක් කරලා මේකින් මේ AI ඉංජිනේර් කෙනෙක්, මැෂින් ලර්නින් ඉංජිනේර් කෙනෙක්, ඩේටා සයන්ටිස්ට් කෙනෙක් නෑ. ඒක වැරදි මතයක්. මේක නෝමල් ඔයාගේ ඩේ ටු ඩේ ලයිෆ් එක කොහොමද බැලන්ස් කරගන්නවා, ඉන්න තැන කොහොමද ප්‍රොෆෙෂනල් AI මයින්ඩ්සෙට් එකක් තියාගෙන ඩේ ටු ඩේ ලයිෆ් එක කොහොමද බැලන්ස් කරන්නේ, ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක කොහොමද වැඩි කරගන්නේ ටූල් හරහා, ඔන්න ඔය ටික තමයි අපි මේක කෝස් එකේ කතා කරන්නේ. එතකොට if you follow these 8 weeks properly, you will think differently, as I said earlier, study differently and work differently. So එතකොට ඔයාට ඔන්න ඔය දේවල් මේකේ පාවිච්චි කරන්න පුළුවන්. So now this is floor is open for your questions. So if you have any questions, yeah, this is your chance. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම්, ප්‍රශ්න තියෙනවා නම් කෝස් එක ගැන කොහොමද කරන්නේ මොනවාද, තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔව්, අවස්ථාව තියෙනවා. මැසේජ්
කතා කරන්න අමාරු නම් මැසේජ් දැම්මත් කමක් නැහැ. මම කියන්නම් පිළිස්. සර් මේක තියෙන සන්ඩේ විතරයිද? ඔව් සන්ඩේ විතරයි. සන්ඩේ යම් කිසි කෙනෙක්ට මං කියන්නේ ජොයින් වෙන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද ඔයාලට ලයිව් සෙෂන් එක යද්දී ඔයාලට මොනවා හරි එතන ප්‍රශ්න ඇති වුණොත් මට පුළුවන් ඒක ක්ලියර් කරලා දෙන්න. ඔයාලට මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. මට ඒකට ඩිරෙක්ට් උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් රෙකෝඩින් දෙනවා. රෙකෝඩින් ටික පස්සේ මේව කරන්න පුළුවන්. බැරිම වෙලාවක ජොයින් වෙන්න බැරි වුණොත් ඒක ප්‍රශ්නයක් නැහැ. බට් මම කියන්නේ පුළුවන් තරම් ජොයින් වෙන්න. මොකද ලයිව් සෙෂන් එක යද්දී ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒකේ වෙලේ විසඳ ගන්න පුළුවන්. නැත්නම් මැසේජ් එකක් දාන්න පස්සේ හරි ඔව් සන්ඩේ විතරයි. සන්ඩේ 7 to 9 බොහෝ ඕකේ දුරට. සර්. ඒ වෙලාවටම සර් අපිට ක්ලාස් එකක් තියෙනවා ඒකයි. හරි කමන්නේ සර්. තෑන්ක් යූ. ආ, තව ක්වෙක්ෂන්ස් තියෙනවද? Good evening, sir. Hello. යා ඔව් කියන්න. AI tool වල භාවිතා කරනකොට දැන් ඒවට tool වලස ගෙවීම් කරන්න වෙනවද? ඒවා free tools ගන්නන්නේ ඒවා. ගුඩ් ක්වෙක්ෂන් එක. ඇත්තටම මෙහෙමයි. මෙතන ඔයාට සාමාන්‍යයෙන් මම මේ කෝස් එක ඇතුලේ කරන දේවල් ඔයාට ChatGPT හරි Gemini හරි ඔයාට මෙතන කෝස් එක පුරුදු වෙන්න පොඩි මේකක් ඔයාට මම හිතන්නේ ගොඩක් දුරට ඔයාට ChatGPT හරි දෙකම ගන්න පුළුවන් නම් හොඳයි කෝස් එකේ. මොකද මේ ෆලෝ කරගෙන යද්දී ඔයාට සමහර ඒවට මේකේ peid version පාවිච්චි කරන්න වෙනවා. දැන් ඔයාලා මම අර කටින් කිව්වා වගේ AI assistant එක හදන features එහෙම ChatGPT free දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ChatGPT peid version එකක් මාසෙකටවත් ගත්තොත් ඔයාට ඒ ෆීචර් සෙට් එක ඔයාට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ගොඩක් ෆ්‍රී ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල්ස් වල ඒ කියන්නේ Gemini ChatGPT Grok වගේ Claude AI වගේ ගොඩක් ෆ්‍රී ඔප්ෂන් අඩුයි ඇත්තනවා. ෆ්‍රී ඔප්ෂන් එක ඉන් ඔයාට ඔය කරන වැඩවලින් මං හිතන්නේ 130ක් වගේ තමා කරන්න පුළුවන් ෆ්‍රී එකේ. හැබැයි ඔයා කෝස් එකට හරි ෆලෝ කරන්න ඔයා ගත්තොත් ඔයාට පුළුවන් මේ වැඩ ටික කොහොමද කරන්න කියලා ඔයාගේ මේවා කරගන්න. අපි කෝස් එක ඇතුලේ ෆ්‍රී කවුන්ට් දෙන්නේ නැහැ. මොකද ඒක කරන්න බෑ. පර්සනල් ඔයාගේ කවුන්ට් එකට ඔයා ChatGPT වගේ paid version එකක් ගන්න වෙනවා. ඔයාට මොකද මේ paid version එකක් ගන්න එකේ ඔයාට ගොඩක් වාසි තියෙනවා. එකක් තමයි අර මම කීව ඇසිස්ටන්ට් කතාව. ඒ ඇසිස්ටන්ට් කතාව ඔයාට කරන්න බැහැ ෆ්‍රී වර්ෂන් එකේ. AI ඇසිස්ටන්ට්ලා හදන්න දෙන්නේ නැහැ. ඒකට තව ගොඩක් APIs ඒකේ ටෙක්නිකල් පැත්ත ගත්තාම ගොඩක් APIs කනෙක්ට් වෙනවා. එතකොට ඒවා ChatGPT large language model free දෙන්නේ නැහැ. විශේෂයෙන් ChatGPT වගේ ඒවා. AI ඇසිස්ටන්ට් පැත්තට ඔයාට එනවා නම් සරලව paid version එකක් කියන්න වෙනවා. සහ කෝස් එක ඇතුලේ අපි paid version ඔයාලට දෙන්නේ නැහැ. ඕකේ ඔයාලගේ personal account එකට ඔයාලට සිද්ධ වෙනවා paid version එකක් ගන්න. සාමාන්‍යයෙන් නිකුත් වැඩ කරගන්න සාමාන්‍ය පුළුවන්. ඒවට මිල මුදල් ටිකක් price එක ටිකක් sir explain කරන්න පුළුවන්. සෝරි මට තේරුන්නේ නැහැ. කිව්වේ මොකද්ද? ඒවල සාමාන්‍ය price range එක ආ කොහමද යන්නේ? ඔව් ප්‍රයිස් එක නේද ඔයා අහන්නේ. සාමාන්‍ය ප්‍රයිස් එක ChatGPT එකේ නම් paid version එක 6000 6000ක් වගේ තමා. ඔව් 6000ක් වගේ. හැබැයි ඔකේ අර ලිමිටඩ් version එකක් තියෙනවා 3000 ගානකට. එක ගාන මම හරියටම දන්නේ නැහැ. 3000 කොහොමත් ChatGPT version එක 6000 ගානක් වෙනවා. ඔයාට තව මෙහෙම කරන්න පුළුවන්. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ සමහර වගේ නැත්තං හිතන්ඩ එන්න IBM එක වගේ ඊමේල් එකක් තියෙනවා කියලා නැත්තං යුනිසිටි එක ඊමේල් එකක් වාට තියෙනවා කියලා අන්න ඒවයි කෙනෙක්ට අට මාස 15ක් යනකම් තව මං හිතන්නේ ඔප්ෂන් එක තියෙනවා
කලින් දුන්නා ජෙමිනිලාගේ මාස 15ක් මාස 15ක් වගේ මට ඒක හරියට මතක නැහැ සහ අවුරුද්දකට කිට්ටු වෙන කාලයක් ෆ්‍රී දුන්නා. තාමත් දෙනවා අට ඊමේල් එකක් තියෙනවා නම් තාමත් මම හිතන්නේ ඒක හදාගන්න පුළුවන්. ඒක මාර වටිනවා. try කරලා බලන්න. ඒකේ මම දැක්කා YouTube ගොඩක් වීඩියෝ කට්ටිය කරලා දාලා තිබ්බා. ටක් සර්ච් කරලා බලන්න නැත්නම් මම සර්ච් කරලා බලලා ෂෙයා කරන්නම්. මට ඊමේල් එකක් තියෙනවා නම් ඒ කියන්නේ යුනිවර්සිටි එකක වගේ එහෙම හදාගන්න පුළුවන් ඔප්ෂන් එකක් ජෙමිනිලා දීලා තිබ්බා. ඒක මාස 15ක් ෆ්‍රී වල කාඩ් එක විතර ඇඩ් කරන්න තියෙන්නේ 7-5ක්වත් කැපෙන්නේ නැහැ. ඒ මාස 15න් පස්සේ තමයි ඒක රිනිව් කරන්න වෙන්නේ. එහෙම ඔප්ෂන් එකක් තිබ්බා. නැත්නම් ඔයාලා සාමාන්‍යයෙන් 6000ක විතර පේ එකක් කරන්න වෙනවා මාසෙකට chat GPT වගේ account එකකට. මොකද chat GPT ලා ඔය දැන් මම මෙතන ඔයාලට එක්ස්ප්ලেইন කරා වගේ මෙතන මේ සෝරා මෙතන අපි ගොඩක් කතා වෙනවා මෙතන මිඩ් ජර්නි කියන්නේත් හැබැයි මේ වගේ හදපු ගමන් ෆ්‍රී ක්‍රෙඩිට් හම් වෙනවා මිඩ් ජර්නි වල එහෙමනම් සෝරා සෝරා එහෙම chat සෝරාද ඔව් සෝරා වියෝ වගේ ඒවා දෙන්නේ මොකද වීඩියෝ ඉමේජ් ක්‍රියේෂන් පැත්තට යනවනම් පර්සනල් බ්‍රෑන්ඩින් ඒවා මේවා කරන්න ඔයාලට කොහොමත් පේයිඩ් වර්ෂන් එකක් ඕන වෙනවා. මේ නෝට්බුක් LM මේවා මේ ෆ්‍රී දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මේවට පේයිඩ් වර්ෂන් ඕන වෙනවා. ලින්කින් දැන් ගොඩක් ඔය ලින්කින් වලත් ලින්කින් නම් පේයිඩ් වර්ෂන් ඕනේ නැහැ. අර ප්‍රොෆෙෂනල්ම ලෙවල් එකේ කවුරු හරිම ලොකුවට ටාගට් කරනවා නම් ලින්කින් එකෙත් දැන් AI version හැම එකේම ගොඩක් CapCut වල ඔය ගොඩක් tools වල AI version එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි AI version වල ඇත්තටම විශේෂයක් තියෙනවා අර free version එකට වඩා. එතකොට අපේ මේ course එක ඇතුලේ ChatGPT වාගේ paid version එකක් ඕන වෙනවා. ඔයාලට follow කරගන්න මේ course එක. ඒ කියන්නේ මේ එක දැන් chat GPT වගේ එකකට විතරක් පේ කරොත් සර්ගේ full total course එකම ආවරණය කරගන්න පුළුවන්ද? ඔව් ඒක මෙහෙමයි. ඔයාට මෙතන මේ නැනෝ බනානා ෆීචර්ස් එක ඇවිල්ලා නැනෝ බනානා එතකොට සෝරා වාගේ වීඩියෝ පැත්ත කරද්දී ඔයාට නැනෝ බනානා සෝරා නැතුව ChatGPT පාවිච්චි කරොත් ChatGPT ලාගේ වීඩියෝ එන්ජින් එක වියෝ කියලා යන්නේ. එතකොට එක සේම් අයිඩියා එක. හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මම දෙකෙන්ම කරලා පෙන්නනවා. මම දෙකෙන්ම ඔයාලට එක්සාම්පල් දෙනවා. ඔයාලට අයිඩියා එක ගන්න එකක් තිබ්බනම් ඇති. ඔව් chat GPT තිබ්බොත් ඇති. එතකොට ඔයාලට වීඩියෝ පාර්ට් එකයි ඒකේ තියෙන මේ prompt engineering පැත්තේ ඒ ඔක්කොම කවර් කරගත්ත හැකි chat GPT හරහා ගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා නම් මොකද මේ කෝස් එකේ මේ ගන්න අයිඩියා එක ඔළුවට දාගන්න ඔයාලා ඒක ප්‍රැක්ටිකල් ඔයාලා ඒක කරලා බලන්න ඉන්නවනම් පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඇත්තටම හොඳයි ChatGPT එකයි Gemini එකයි දෙකම paid version එකක් ගන්න එක. නැත්තම් ChatGPT ඇති 90ක් දේවල් කරන්න කෝස් එක ඇතුලේ ChatGPT paid version එක ඇති. ඇයි දනවස මම මේව කතා කරන්නේ මම රජයේ ඔව්. සේවකයෙක්. හරි. ඉතින් මම අවුරුදු 22 දී ඇතුළු වෙනකොට මේ සර් දැන් ඉස්සෙල්ලාම කිව්වනේ ඉන්ටර්නෙට් කතාව. මම ආ. රජයේ සේවකයෙක් හැටියට මේ ඉන්ටර්නෙට් ඔය කතාවල් ඒ කාලේ මේගේ පොඩි අවුරුදු 22 කාලේ කිව්වා. එතකොට ඔව්. මම කිව්වා ටයිපිස්ට්ලාට මේ පරිගණකයට මූව් වෙන්න ඕනේ. දැන් ඔය ටයිප්‍රයිටර් එක කරගෙන ඉන්න බෑ අනාගතේ කියලා. ගොඩාක් එතකොට රාජ්‍ය සේවකයේ අය ඒකට කැමති වෙච්ච අය හිටියා අනිත් අයට යන්න සිද්ධ වුණා ගෙදරට. ඇත්ත ඔව්. වශයෙන්. දැන් මේකත් මම රජයේ සේවකයෙක් ඇත්ත වශයෙන්ම රාජ්‍ය ආයතන වල තාම පිටුවැසුම එකකට වගේ තමයි තියෙන්නේ. අද වෙනකොටත් ඔය ඉතර කොච්චර අපි ඩිජිටල් සේවාව මේ පවත්වාගෙන ගියාට විශේෂයෙන් අංශ ප්‍රදානීන් රාජ්‍ය සේවයේ අංශ ප්‍රදානීන්ට තාමත් පරිගණකයක් ස්ටාර්ට් කරගන්නවත් බැහැ. ඔව්. එහෙම තියෙන අවස්ථාව තමයි උතුමාලා වගේ දැන් මේ AI තාක්ෂණයක් දැන් ලෝකෙට ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ රාජ්‍ය ආයතන අවදද මේ AI තාක්ෂණයෙන් දිනු වෙන්නේ.
ඈ අපේ ඔව්. පෞද්ගලික ආයතන වගේ නෙමෙයි. දැන් රාජ්‍ය ආයතන තාක්ෂණික භාවිතයි අවස වගේ අවුරුද්දක් යයි. ඒකයි මම ඔව්. රාජ්‍ය සේවකයෙක් හැටියට මම මේකට ඇතුළුනේ මේ පිළිබඳව රජයේ ආයතන වලට මම දැන්වත් කරන්න තමයි මේකට සම්බන්ධ වුනේ. ඒකයි මම ওই විස්තර පැහැදිලි වෙයි. මොකද රජයේ සේවකයන් රුපියල් 3000 6000 දීලා ඉගෙන ගන්න කැමති නැතුව ඇති. නමුත් ඒකේ බෙනිෆිට් එක මේ පරාසය ඉතර දුරට වැදගත් වෙනවද කියන එක මට එක්ස්ප්ලেইন කරන්න වෙනවා මේ රාජ්‍ය ආයතන වල සේවකයන්ට. ඒක තමයි මම මේ අතරේ මගේ වයස නම් සාමාන්‍ය 53ක් විතර වෙනවා දැන්. ඉතින් මම සාමාන්‍යයෙන් ගොඩක් මම මේ ඇත්තටම ෆිංගර් මාක්ස් එක දැහැ කියපු දැන් ගොඩක් මම ඒවට මේව කරා හ්ම්. මේ බලමු මේක ඉස්සරහට යනකොට මේ වගේ ඒවා එන්න ඕනේ. එතකොට තමයි රාජ්‍ය සේවකයන් මේවට ඇතුල් වෙන්නේ. විශේෂයෙන් පෞද්ගලික ආයතන නම් ඒකට ට්‍රේනින් එකක් දෙන්නේ ඒ ආයතනේ වියදම් කරලා. නමුත් රාජ්‍ය ආයතනයක කිසි තැනක එහෙම වියදමක් දරන්නේ නැහැ. සේවකයා හොඳ පර්ෆෝමන්ස් එකක් එයාට ස්මාර්ට් වෙන්න නම් එයා පර්ෆෝමන්ස් එකකින් ගන්න ඉස්සරහට එන්න ඕනේ. එයාගේ මුදලින් තමයි. සර් ඔව්. ඒකේ කෝස් පිසුත් පොඩ්ඩක් පැහැදිලි කරලා අපි ඒ පැත්තටත් පොඩ්ඩක් සහයෝගය දක්වමු. හරි? හරි. ඔව් හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. ඔව් ඒක එතන ප්‍රශ්න වගේක් තියෙනවා. හැබැයි මෙහෙම වැඩක් වෙනවා. දැන් ඔය රාජ්‍ය ආයතන වල ගොඩක් අපි හිතනවා මේක රාජ්‍ය ආයතන වලට මේ AI ටෙක්නොලොජි එක AI ටූල්ස් පාවිච්චි කරන එක ගොඩාක් කල්යයි කියලා. හැබැයි මට මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම වැඩ කරලා තියෙන තැන් එක්ක යන රිසර්චස් එක්ක මම හිතනවා මේ අවුරුද්දේ අවසාන වෙද්දි ගොඩක් ලංකා රජයෙන් ගොඩක් දේවල් දැන් හැබැයි වෙද ෆෝකාස්ටින් ඒ වගේ ට්‍රැෆික් වයිලේෂන් වලට පොලිසියට ගොඩක් AI ටෙක්නොලොජි එක දැන් සිස්ටම් උඩින් එනවා. එතකොට හිතන්ඩ අපි මේ AI ටෙක්නොලොජි එක දන්නේ නැතුව හදිස්සියේ රාජ්‍ය ආයතනක රාජ්‍ය නිලධාරීන් විදිහට අපි AI ඕන් නැහැ මේක එන්න ඇතිවෙයි අපිට ඇඩප් කරගන්න බැරිවෙයි කියන අතේ හිටියොත් මං කියන මගේ පර්සනල් ඔපිනියන් එක පාර ආවොත් එක පාර එනවා. මොකද අපි හිතුවෙත් නෑ IT සෙක්ටර් එකට AI ඉන්ජිනියර්ස්ලා රීප්ලේස් වෙයි මැෂින් ලර්නින් ඉන්ජිනියර්ස්ලා රීප්ලේස් වෙයි මෙච්චර ඉක්මනට වෙයි කියලා. හැබැයි දැන් ඒක වෙලා ඉවරයි. සමහර කම්පැනි 150ක් කට්ටිය අයින් කරා. තව අයින් කරන්න ඉන්නවා. ඉතින් එතකොට AI මුලින්ම AI ඉන්ජිනියර්ස් ලයින් වුණා. මොකද අප්ඩේට් නැති හින්දා. ඊට පස්සේ අනිත් කට්ටිය ජූනියර්ස් ඩිවෙලොපර්ස්ලා දන්න ඇති ළමයි ඉන්නවා නම් AI වැඩ කරන කට්ටිය ඉන්නවා නම් අයියලා නංගිලා ඉන්නවා නම් අම්මලා තාත්තලා ඉන්නවා නම් වැඩ කරන software development පැත්තේ හරි ඒ IT sector එකේ හරි AI කොච්චර පාවිච්චි වෙනවද කියලා. එතකොට මේක normal ඔය ඔෆිස් වලට රාජ්‍ය ආයතන වලට AI දැන් ටික ටික එනවා. ඕක එකපාර රැල්ලක් විදිහට එන්න ගත්තොත් මම හිතනවා ඊට කලින් ඔයාලා දෙයක් දැනගෙන හිටියොත් ඔයාලා ඒ රැල්ලෙන් බේරෙන්නේ නැත්නම් එක්සෑම් මම හිතන්නේ ඔය ලංකාවේ පොඩි අඩුවක් හින්දා අපිට මේ ටෙක්නොලොජි පාවිච්චි වෙන්නේ නැහැ නැත්නම් මේක කාර්යක්ෂම වෙනවා රාජ්‍ය සේවාවත් ගොඩක් දුරට ඉස්සරහට එයි ගොඩක් දුරට ටූල් හරි එයි මොකද දැන් උදාහරණයක් ගත්තහම චීනය වගේ රටවල් චීනයේ US UK වගේ රටවල් දැම්මම රිප්ලේස් වෙලා ඉවරයි AI ටීචර්ස්ලා ඉන්නවා එයාලගේ ප්‍රාථමික පොඩි ප්‍රයිමරි ක්ලාසස් කරන්න AI ටීචර්ස්ලා ඒ වගේම යුනිවර්සිටි ලෙක්චර්ස්ලා ඉන්නවා AI විදිහට ඊට පස්සේ ඩුබායි දැන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා AI එයාපෝට් තනිකරම ඔටෝමේට් තනිකරම AI ඇසිස්ට් කරන්නේ මේ මිනිස්සු නෑ ඊට පස්සේ චයිනා හාබ් එකක් මෙව කරුවා ඊට පස්සේ මේක හිතාගන්න බැරි තැන්වලට හිතාගන්න බැරි විදිහට ඇෆෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ලංකාව කියන පුංචි රටක් මේ අපි AI ටෙක්නොලොජි එක මෙව වුන් නැත්නම් අපි එකතන පල් වෙනවා. මම කියන්නේ ඔයාලගේ කැරියර් එක ඔයාලගේ පර්සනල් ලයිෆ් එක හරි බිල්ඩ් කරගන්න chance එකක් හම්බෙයි ඔයා මේ ටූල් ටෙක්නික්ස් ටිකවත් දන්නවා නම්. මොකද මේ අපි එක තැන හිටියට අනිත් හැම රටක්ම හැම ආයතනයක්ම ප්‍රයිවට් විශේෂයෙන් ප්‍රයිවට් ආයතන ලංකාවේ ඔක්කොම වෙලා දැන් කවුන්ටන්ට් කෙනෙක්ගේ රෝල් එක එයිට හැන්ඩල් කරන්න පුළුවන් 180ක් වුණා. වැරදි ඇති. ඒ කියන්නේ ඒව ටක් ටක් දාලා මෙව වෙනවා අප්ඩේට් වෙනවා. ඒ වැරදි ටික හදා ගන්නවා. එතකොට උදාහරණයක් විදිහට
ඩොක්ටර්ගේ රෝල් එක කොච්චරද කියනවා ඩොක්ටර්ගේ ලෝයගේ රෝල් එක ඉනම් ඉස්සරහට රීප්ලේස් වෙනවා AI වලින් අද හෙට නෙමෙයි මේ අවුරුදු අවසානයේ දැන් චයිනාවාගේ රටවල් සර්ජරි කරනවා AI රොබට්ලා මේ ඒ වගේ ඊට පස්සේ MIT යුනිවර්සිටි එකේ රිසර්චර්ස් යනවා ඒවා ප්‍රොඩක්ට් එලියට එනවා ඊට පස්සේ Google ලගේ Gemini රිසර්චර්ස් එනවා එලියට එතකොට මේක බලපුහාම මේ අය හයිප් එකත් එක්ක අපිට නැකටින්න බැරි වුණොත් අපි එතනම මේවා වෙනවා හරි ඔයාගේ එකට කෙටි උත්තරයක් පර්සනල් හරි බිල්ඩෙන්ඩ අං කියන්නේ එයි පාවිච්චි කරනවා නම් හොඳයි රාජ්‍ය ආයතනත් වලටත් ළඟදිම AI එයි එතකොට ඔයාට පුළුවන් මම හිතන හැටියට ඔයාට ඒ වගේ ටෙක්නික් ටූල්ස් පාවිච්චි කරන්න පුළුවන් ඔයාට මේ බේසික් වල බේසික් ටික දන්නවා නම් ඔව් තව ප්‍රශ්න තියෙනවද හරි මං හිතන්නේ ප්‍රශ්න නැහැ හරි එහෙනම් දැන් මාස දෙකකද ඔය තියෙන්නේ මේ කෝස් එක ඒකයි කොහොමද කෝස් ෆීස් එක කියන පැහැදිලි කරාද මම දන්නේ මම මාස දෙක යන ගමන් තමයි කතා කරන්නේ ඔව් කෝස් යන ගමන් කෝස් තමයි කතා කරන්නේ කෝස් ඔව් ෆීස් එක අපි කෝස් ෆීස් එක මං හිතන්නේ ඔයාට කෝස් ෆී එක මාස දෙකට 8500යි. ඒකට පේමන්ට් ප්ලෑන් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඕනම් පුළුවන් ෆස්ට් පේමන්ට් ප්ලෑන් එක අප්ෆ්‍රන්ට් එක. ඒක 8500 රෙජිස්ට්‍රේෂන් පොයින්ට් එකේදී පේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එකක් තියෙනවා. ඒකෙදී මුලින් රුපියල් 5000ක් ගෙවලා රෙජිස්ටර් වෙලා ඉතුරු ඉතුරු 4000ක් වෙනවා. 9000ක් වෙනවා ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එකට යනවා නම් මුලින් 5000ක් ගෙවලා ඉතුරු 4000 මාර්තු මාසේ 20 කලින් ගෙවන්න පුළුවන්. ඒකේ ඩීටේල්ස් ඕගොල්ලෝගේ WhatsApp group එකට දාන්න. any questions හරි මං හිතනවා තව ක්වෙක්ෂන් නැතුව ඇති කෝස් කෝඩිනේටව සම්බන්ධ කරගන්න මොනාහරි කෝස්පී ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒ සම්බන්ධෙන් වාට ඇසිස්ට් කරයි හරි එහෙනම් මගේ පාටක මම හිතනවා පාට අයිඩිය එකක් කාව මොකක්ද කෝස් එකේ වෙන්නේ මොකක්ද කරන්න අපි කියලා මොනහරි ප්‍රශ්නයක් තිබ්බොත් මැසේජ්ජක් දාන්න වට රිප්ලයි එකක් හම්බෙයි රයිට් එහෙනම් අද සර්ගේ නම්බරේ ටෙලිෆෝන් නම්බරේ කොහොමද දානවද කොහොමද ඕ හරි මම කියන්නම් අපේ ඇසිස්ටන්ට් මම කියන්නම් කෝස් ඩිරෙක්ටර්ට කියන්නම් ඔයාගේ නම්බ එක අරන් මගේ නම්බ එක ෂෙයා කරන්න කියලා හරි හරි එහෙනම් අපි මේක වයිල්ඩ් අප් කරමු අදට so thank you for joining today's sessions good night all